මායංගම් කොටසේ මේ ඒ මායංගම් පිඹිල්ල විතරක් ඉගෙන ගත්තම ඇද්ද කියන කතාව. පිම්බට වැඩක් නැහැ කවුරු හරි දන්න කෙනෙක් නෝක පිඹින්නේ. ඔව්. අපි දැනන් තියෙන්න එපායි ඕකේ අනිත් පැත්ත කැපිල්ල. ඔව්. එහෙම නැතුව කොහොමද ඒක ඕක කරන්නේ? ඉගෙන ගන්නයි කියන්නේ ඒක. දැන් අංගම් පිටියට තාත්තේ එන ප්‍රතිවාදියා නිකම් මිනිස්සු නෙමෙයිනේ. අත්තලා මේ මිනිස්සු පරතරකම ඉගෙනගෙන ඉන්න මිනිස්සුනි සම්පූර්ණ එන්නේ ඕකට. දැන් පිම්බා වැටුණා. මොකක් හරි වුණා එතෙන්දි තුවාලයක් හැදුණා. බැඳ විස. පිම්බිල්ල කපන්නත් ඕන අර විස බැඳ කපා ගන්නත් ඕන. එහෙම නැතුව මේක කරන්නේ. ඕකේ තියෙනවා නෝ හැම එකක්ම. අර තාත්තාලත් එක්ක ඒ කාලේ හිටිය නේද මෙහි තව අංගම් මේ අපේ හොඳ වැඩකාරයෙක් මේ ඔය දෙනගමද? ඒ අරහේ දෙනගම පැත්තක් උඹිමුත්තන හොඳ වැඩකාරයා නේ තාත්තා. අත්වලාමයි. ඒ මනුස්සයා එක්ක මනුස්සයා හොඳ ලස්සන මනුස්සයනවා ඕනද ඒකට ලයි නරකයි දෙකම එයා ගාව තිබුණා. තිබුණානේ. එහෙනම් ඔව්. ඒ කියන්නේ තාත්තා මේකේ දැන් අපි දන්නම දේ දැන් අංගම් ශිල්පියෙක් වෙන්න අංගම් ඉලංගම් වගේම මායාංගම් කොටස අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරන්නම ඕන. ඒ ටික ඉගෙන ගන්න නැතුව ඔය අංගම් කරන්න ගිහින් කරගන්න බෑ නෝ ඔය කොටස් තුනම හරියටම දැනගෙන තියෙන්න ඕනේ.